ඇත්තටම හරි කනගාටුයි කියන්න අපේ රටේ ගෑනු මම දැන් මේ බැලුවේ ලයිව් වල මේ රටවල් වල ඉන්න ගෑනු ඉඳගෙන අපිත් රටවල් වල තමයි ඉන්නේ සමහරක් ගෑනු ඉන්නවා ලයිව් දාගෙන මුන් මේ රණ්ඩු වෙනවා මේ මිනිස්සුන්ව බෙදා ගන්න බැරුව රණ්ඩු වෙනවා අර නාපෝලි කියලා ඉන්නේ බල්ලේ ඌයි තව ගෑනුයි ඇවිල්ලා මුන් මේ ගේම් ගහනවා තව උන් අර ඉඳගෙන ගේම් ගහනවා නාපෝලි තොපි යකෝ ලංකාවේද තිරිසන්නු ඈ බල්ලෝ තොපි මේ වලට එකතු වෙලා මේ ගහන උන්ටත් එක්ක කියන්නේ තොපි මේ වගේ වලට ඉන්නේ නැතු යකෝ බලපාලා තොපි ඇයි මේ උඹලා සතුටු වෙන්නේ කුණුහාරප කියන අර අරුත් ඉඳගෙන අර කුණුහාරප දානවා අර සෙහා මීරංගගේ සින්දු කිය දාන ඌත් කුණුහාරප කිය ගෑනු තියන් ලයිව් ගේම් ගග මොකද්ද බන් තොපි මේ කරන්නේ තොපි මොන තිරිසන්නුද අනික අර රැවුලා ඈ අර එළුව වගේනේ ඌත් එහෙමයි මේ කොල්ලෝ සල්ලි දදා ඒව අරගෙන පෙන්වෙන තොපි මොනවද යකෝ කරන්නේ මේ බොනෝන්ට සල්ලි දාගෙන මේවා කරගෙන යකෝ තොපිට වෙන වැඩක් නැද්ද යකෝ ගෙවල් වල වැඩ කරන වේසියනේ තොපිට මේ කියන්නේ තොපි මේ ඉඳගෙන හැමෝටම නෙවෙයි මේවා කරන උන්ට මම මේ බණින්නේ කරන ගෑනු මිනිස්සුන්ට ඉඳන් මුන් මේ ලයිව් ඇවිල්ලා සින්දු කිය මේ කුණුහාරප කිය මුන් රණ්ඩු මේවා ගැතුලේ ගෑනු මිනිස්සු බෙදාගෙන මොන තිරිසන් බල්ලෝ දෙයක් මෙච්චර මේ රටක විනාශයක් වෙලා දැන් දවස් කීයක් අරහින් අර මිනිස්සු මේලා තාම රටේ තත්ත්වෙමයි තාම තියෙන්නේ ඉදිරියට මොනවා වෙයිද කියලා දන්නේ මුන්ට මේ පුදු මේවා එකක් නේ තියෙන්නේ යකෝ තොපිට හිතක් පපුවක් කියන එකක් නැද්ද තිරිසන්නේ ඇත්තම උඹලා අර සක්කිලි කියනකොටත් කැතයි අතර මේ සක්කිලි මිනිස්සු ඊට වැඩිය හොඳට ඉන්නවා. ඇත්තට මුන් මනුස්ස ගතිය කියලා එක තියෙන. සක්කිලි කියලා අපි කිව්වට ඒක මිනිස්සුන්ගේ හොඳට මනුස්සකම තියෙනවා. තොපි බං මන් දන්නේ නැහැ තොපිට මොන වගේද? තොපිට බං වැඩි කාලයක් යන්න ඉස්සලා පළ විපාක හම්බෙන ওই වගේ ওই TikTok වල නටනුන්ට බැලපෙ. ඒකේ ෆොටෝ දාගෙන දඟලන ගෑනු එක රණ්ඩු වෙනවා මියා වෙනවා. මොකද්ද බං මේ තිරිසම් බලුකම තොපි? යකෝ මේ රටවල් වල ඉන්න මිනිස්සු බලනවා. අපි හිතන්නේ මේ ලංකාවෙම විතරක් නෙවෙයි මේ වගේ ඉන්නේ. රටවල් වල ඉන්නුම් බලනවා. මුන් මේ බලන මේ දැන් ලයිව් දාගෙන මේවා වෙනවා මෙහෙම වෙනවා කියලා. ඇයි බන් තුපි මෙච්චර මේ අමු තිරිසන්නු? තුපි ඇයි මේ තිරිසන්නු තාලෙට හැදෙන්නේ? තොපි මට නම් තේරෙන්නේ නෑ යකෝ තොපි එලවටත් නැති මෙලවටත් නැති මහ මොක්කුද වගේ. තොපි මොකටද බන් මේ රටවල් වලට ආවේ ලංකාවට වෙලා ඉඳගෙන ওই වගේ මිනිස්සුත් එක්ක නට ඉන්න තිබ්බන්නේ. මේ රටවල් වලට ඇවිල්ලා මෙයා වෙලා ගේම් දාගෙන මේවා කරගෙන ගේම් ගගහ මෙයා අපි සල්ලි ඒ වගේනේ සල්ලි හොයන් මෙයාලා. අර ගිෆ්ට් එක මෙයා තව එකෙන් මම දැක්ක දාගෙන ඉන්නවා මේ ඔය මේ බින්දු තියෙන තැන 1 2 3 වැටෙන ඔයාලට කට්ටියන මේක අලුතෙන් මේ 9 10 නැගගෙන මේවා උඩ නැගගෙන මොනවද බන් තොපි මේ තිරිසන්නුද? තොපි තිරිසන්නුටත් වැඩිය අන්තයි බං. ඇත්තටම තොපි අර අපි බල්ලෝ කියලා කොට ඇත්තටම මේ බල්ලොන්ට හොඳට ගතිගුණ තියෙනවා. මිනිස්සුන්ට හොඳට සලකන ගතිගුණ තියෙනවා. තේනෝනේ අර මිනිස්සුන් අර කාර් එක කියන මිනිස්සුන්ව බේරන හැටි යන්න එපා කියලා වතුර ගලනවායි කියලා. බල්ලෝ කියලා තොපිට කියනවට ඇත්තටම තොපි මහ අමුතුම જાතියේ සත්තු බං. තොපි සත්තුන්ටත් වැඩිය අන්තයි. ඇත්තටම බලපලක තොපි ලයිව් දාගෙන මේ නටාගෙන සින්දු කියාගෙන කුණුහාරප කියන අරයත් මියත් එක්ක රණ්ඩු අපි විනෝද වෙවි මේ කතා බහ කර යකෝ මම හිතුව මේ කතා කරන්නේ මේ අනේ මේ රට ගැන මේ දුක නෑ මුන් මේ ගෑනු මිනිස්සු බෙදා ගන්න බැරුව අරුගේ මේකයි මුගේ මේකයි මොනවද බම් බලු කතා තොපි මොන තිරිසන්නුද ඇත්තටම ඇත්තමයි සක්කිලින්ටත් වැඩිය තොපියන්තයි ඉන්තකින් යකෝ තොපි අපේ ලංකාවටම සාපයක් තොපි වගේ උන් මැරෙන්න තිබ්බේ අර අහිංසක මිනිස්සුෝ නේ මැරෙන්න තිබ්බේ තොපි වගේ උන් මැරෙන්න තිබ්බේ තොපි ලංකාවටම සාපයක් බන් තොපි රටවල් වල ඇවිල්ලා හිටිය සාප තොපේ ওই කුණුහරුප සේන තමයි ලංකාවට වදින්නේ ගේන් ගගහ මියාගේ යකෝ මිනිස්සෙක් මේ අපේ රටේ අපේ ලේ ජාතිය අපේ සිංහල ජාතිය දෙමළ ජාතිය මුස්ලිම් ජාතිය වර්ග ජාතිය මේ සියලු කට්ටියම මේ මොහොතේ පුදුම දුක්සන්නක නිින්දක් නැහැ රැයක් නැහැ අනිත් අයට උපකාර කරන උදව් කරන අය නේ තොපි මේ ඉඳපල්ලක තොපිට මං ඊයේ කිව්වා තොපිට ඔය වගේ කොහොම නඩම්බෙන් තොපි පෞද්ගලිකව ගනිලා ෆෝන් කෝල් අරගෙන තොපි ගෲප් වල කෝල් හදනවා මේ ලයිව් දාගෙන තොපි වල කරන්න එපා බං මේ අනිත් රටවල් වල මිනිස්සු බලලා දුක් වෙනවා උන් කියනවා යකෝ තොපි ලංකාවේ මෙච්චර දෙයක් වුණාට ගාණක් නැහෙනි කියලා. චි ලැජ්ජයි අර දාලා තියෙන මිනිස්සෙක් දාලා තිනවා. මං හිතන්නේ යා සෞදි මිනිස්සෙක් දාලා තියෙනවා. සෞදි බාබා කෙනෙක් වෙනෝනේ දාලා තියෙනවා මුන්ට ගාණක් නැලු මුන්ට තියෙන වෙන කැහිල්ලක්. ඇත්ත තමයි ඒක. ඇත්තටම හරි ලැජ්ජයි බං. තොපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි. තොපි කතා කරපළකො වෙන භාෂාවෙන් අපේ සිංහල භාෂාවෙන් කතා නොකර. තොපි ලයිව් දාන වෙන විදිහකට කතා කරගනින්නකෝ බං. ඇත්තටම අපිටත් කියන එක ලැජ්ජයි. තොපි දාගෙන ශ්‍රී ලංකා කොඩියෝ අයින් කරගන්න සිංහල වචන උඹ ගහලා තියෙනවා අයින් කරගනින්න. එතකොට අපිට ප්‍රශ්නයක් නෑ බං. මොකද අපිට ඔය දකින්නකොට අපේ ලේකා කියනවා. ඇත්තටම තොපි වගේ බැල්ලියෝ වගේ තොපි හැසිරෙන්නේ. අර බල්ලොන්ටත් වැඩිය අන්තයි බං. තොපි ඇත්තටම
තොපි මහ අමුතුම ජාතියේ සත්තු කොට්ටාසයක්. තොපිට හදන්න නමක් නැහැ. ඔව් තොපි තමයි බං විනාශේ. තොපි තමයි බං අර සේතාන්ලා කියන්නේ තොපිට තමයි. තොපි තමයි රටවල් විනාශ කරන සේතාන්ලා. ඇත්තටම කිව්වොත්. තොපි තමයි සේතාන්ලා. අජූත කුත්ත જાතියක් තොපි. ඇත්තටම. හරි දුකයි. මේ ළමයිනේ උඹලා අහපල්ලා මේවා බලපල්ලා මේ රටේ වෙන දේවල් YouTube එකට ගිහින් බැලුවොත් ඔළුව විකාරන ඔලු කැක්කුමයි අපේ රටේ මෙච්චර දුක් කන්දරාවල් දරාගෙන මිනිස්සුන්ගේ පවුල් නැති වෙලා මෙයා වෙලා ඒ වෙනුවෙන් දුක් විඳලා කෑම බඩු එකතු කරගෙන ගිහින් ඒ තැන් තැන් වලට වතුරේ මෙච්චර කට්ට කාගෙන උදව් කරන යකෝ තොපිට බැයි නැත ඔබට එන්නේ නැතු ඉඳපල්ලා තොපියේ ලයිව් දාන්න නැතු ඉඳපල්ලා තොපිට බැයිද මේ සතියක් විතර ওই ලයිව් නොදා ඉන්න තොපියේ ලයිව් වල ඇවිල්ලා කුණ දාපල්ලා තොපි කාලා කතා කරපල්ලා මේ රට ගැන මේ දුක ගැන හින උඹලට කිසිම දුකක් නැහැනේ බං උඹලා මේ අර ගෑණිගේ අර කහකුයි මේක ලොකුයි අර වයි අර ෆොටෝස් දාගෙන මොනවද බං තොපි ඈ චික් තොපේ ප්‍රොෆයිල් වල තොපේ ෆොටෝ දාගෙන තොපි ඕවා කරන්නේ ඇත්තටම උඹලා මොන જાතියද බං තොපි සිංහලුන්ද තොපි ලංකාවේ මාතාවට අතක තොපේ ওই විනාශේ තමයි බං ওই ලංකාවට වදින්නේ තොපි මේ රටවල් වල ඉඳගෙන කුණුහාරපේ ගියාගෙන මෙයා වේගෙන දඟලන්නේ තොපි ලංකාවේ තොහනේ තොපිට යකෝ ලංකාවේ තොපි දරු පවුල් ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද බං ඉදිරි අනාගතේ මේ වගේ වෙනවයි කියලා තොපිට කොහෙද ඉතින් ආවට පස්සේ මිනිස්සුත් නැහැ දරුවොත් නැහැ මුකුත් නැහැ උන් මැරිලා ගියත් එකයි නැතත් එකයි අපේ තමන්ගේ දරුවෝ ගැන කැක්කුමක් නැති මිනිස්සු ගැන කැක්කුමක් නැති දෙමව්පියෝ ගැන කැක්කුමක් නැති උන්ට ලංකාවේ හෙන නෙවෙයි මොනවා ගැහුවත් ඔපිට ඉතින් මොකද නේද බං ඈ අපේ රටට තවත් ලැජ්ජා කරන්න එපා ඇත්තටම ලැජ්ජා කරන්න එපා හරි සිරිකිතයි